කියන්නේ ඇත්තටම මොකක්ද? හීලින් යන්නේ සරල අදහස තමයි සුවපත් කිරීම කියන තේරුම. මෙම සුවපත් කිරීම කායික හෝ මානසික සුවපත් කිරීමක් වෙන්න පුළුවන්. වසර 5000කට වඩා පැරණි ඉතිහාසයක් ඇති සුවපත් කිරීමේ ක්‍රමවේදයන් අතර මිනිස් සිරුරේ ප්‍රධාන පාලක මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කරන චක්‍ර නම් වූ විශේෂිත ස්ථාන ශක්තිමත් කිරීම මගින් කායික හා මානසික සුවය අපගේ රෝග සුව කරන ක්‍රමවේදයන් අතර ප්‍රධාන වෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන්ම ප්‍රාණයාම භාවනා ක්‍රමය අප විසින් පාවිච්චි කරනවා. යෝගීන් වසර ගණනාවක් තිස්සේ කළ කැපකිරීම මත උපදවාගත් සුවිශේෂී රෝග සුව කිරීමේ හැකියාවෙන් දැන් ඔබටත් විපුල ඵල නෙලා ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඇත්තටම මේ හීලින් කරන්නේ කවුරුන් සඳහාද? පිළිකා, හෘදයාබාධ, රුධිර වාහිනී සම්බන්ධ රෝග, පෙනහළු ආබාධ, ආමාශයගත රෝග, මුත්‍ර රෝග, සන්ධි රෝග, ඒ වගේම ප්‍රතිකාර මගින් සුව නොවූ කායික වේදනා, මානසික ආතතිය ඇතුළු රෝග රැසකට මෙමගින් සුව කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ සඳහා ගත වෙන කාලය. එකවරක් හෝ දෙවරක් ප්‍රතිකාර ගැනීමෙන් බොහෝ රෝගාබාධයන්ට සුවසහනය ලැබෙනවා. ඇතැම් දරුණු රෝගී අවස්ථාවලදී කිහිප වරක් ප්‍රතිකාර කරන්න සිදුවෙන වෙලාවල් තියෙනවා. මෙහි විශේෂත්වය නම් කෙතරම් දරුණු රෝගයකදී වුව ප්‍රතිකාර කිරීම සඳහා ජලය බිඳක් තරම්වත් බාහිර ඖෂධයක් රෝගයාගේ ශරීරගත නොකිරීමයි. වසර 20කට වඩා පළපුරුදු හීලින් විශේෂඥයින්ගේ සුවද සේවය ඔබටත් දැන් ලබා ගන්න පුළුවන්.